ෆිට්නස් විත් ડોක්ටර් කියලා දෙනවා. ඕගොල්ලන් කෑම ගන්නකොට කරන නරකම පුරුද්දක් ගැන. ඇත්තට මේක මම ගොඩක් දැකලා තියෙන දෙයක්. ගොඩක් වෙලාවට මේක වෙන්නේ අපි අවුට්සයිඩ් එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කෑම ගන්නකොට. එතකදී ගොඩක් අය පුරුදු වෙලා තියෙන දෙයක් තමයි මේ මොන හරි පැණිවීම එකක්. එහෙම නැත්නම් සොෆ්ට් ඩ්‍රින්ක් එකක් එක්ක ඒගොල්ලන්ගේ කෑම ගන්න. ඉතින් මේක ඇත්තටම සමහර වෙලාවට ඕගොල්ලන්ට මේ කෑම ඕඩර් කරන පැකේජ් එකෙත් එන්න පුළුවන් අයිටම් එකක් විදියට. ඉතින් ගොඩක් අය ඒක හින්දාම මේක ඕඩර් කරනවා. මේ පැණිවීම එක එහෙම නැත්නම් සොෆ්ට් ඩ්‍රින්ක් එක නැතුව ගොඩක් අය කෑම කන්නත් බෑ. ඇත්තට ඇබ්බැහි වෙලා. එහෙම නැත්නම් ඒගොල්ලන් කෑම කන්න බෑ කියලා කියනවා සමහර මේවා නැතුව. ඒ සොෆ්ට් ඩ්‍රින්ක්ස් වල අධිකව සීනි අන්තර්ගතයි. ඉතින් ඇත්තටම මේක ඔයාගේ සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ඉතින් ඔයා වැඩි කල් යන්න කලින් ගොඩාක් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. දියවැඩියා වගේ ඊළඟට ඔයාගේ අනිවාර්යයෙන්ම බරණම් වැඩි වෙනවා. ඊළඟට ඔයාගේ දත් වලට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේම අස්ථි වලට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. වකුගඩු වලට. ඒ වගේම ඔයාගේ ජීර්ණ පද්ධතිය අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. අදම ඔයා මේ පුරුද්දට ඇබ්බැහි වෙලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නවත්තන්න. වතුර තමයි හොඳම දේ. වතුර බොන්න හොඳට ගිහිල්ලා එන්න ෆිට්නස් විත් ડોක්ටර්ගේ ඊළඟ එපිසෝඩ් එකේ.